අර ළමයි මම හිතන්නේ ඔයගොල්ලෝ කලින් වීඩියෝස් දෙකම බලන්න ඇති ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක සහ අපි වොට්සන් සහ ක්‍රීක් ආකෘතිය විස්තර කරගත්තු පාර්ට් එක. අද අපි එතනින් එහාට හත්වෙනි පාඩම අරගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් આવත් අපේ සිලබස් එක පැත්තට, රිසෝස් බුක් එක පැත්තට. අද අපිට පටන් ගන්න තියෙන අලුත් මාතෘකාව වෙන්නේ වර්ණ දේහවල ව්‍යුහික නිර්මාණය. ඒ කියන්නේ සරලව ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්ඥෂ්ටික සෛලවල වර්ණදේහ ඇසිරී ඇති ආකාරය පිළිබඳව. හරි. එතකොට මේකේ ටිකක් සංකීර්ණ කරුණු වගේ පේනෙන කරුණු කිහිපයක් තිබුණාට අපි බොහොම සරලව මේවා එකින් එක අවබෝධ කරගන්න උත්සාහ කරමු. මෙතන ගොඩාක් ලොකු විස්තර තිබ්බට හරි මම බොහොම සරලව තමයි මේ දේවල් වලට කියන්නේ. පැහැදිලිව තේරුම් ගන්න පහසු වෙන විදිහට. මේ සම්පූර්ණ ඡේදෙන්න ඔයාලට අවබෝධ කරගන්න තියෙන එකම එක දෙයයි මෙන්න මේ උඩින්ම තියෙන ඡේදේ මේකේ. හරි. ඒ තමයි ප්‍රාග්ඥෂ්ටිකයන්ගේ සහ ශූන්‍යෂ්ටිකයන්ගේ වර්ණ දේහ එකිනෙකට වෙනස්. ප්‍රාග්ඥෂ්ටික සෛලයක් සහ ශූන්‍යෂ්ටික සෛලයක් සලකනකොට ශූන්‍යෂ්ටික සෛලයක් ශූන්‍යෂ්ටික වෙන්න බලපාන ප්‍රධානම හේතුව වෙන්නේ සහ එකම හේතුව වෙන්නේ ශූන්‍යෂ්ටික සෛලයක න්‍යෂ්ටිය කියන ප්‍රධාන ඉන්ද්‍රිකාව අන්තර්ගත වීම සහ ප්‍රාග්ඥෂ්ටික සෛලයක න්‍යෂ්ටියක් අන්තර්ගත නොවීම. අපි ඒකට කියනවා සංවිධානය වූ න්‍යෂ්ටියක් තිබීම සහ සංවිධානය වූ න්‍යෂ්ටියක් නොපැවතීම කියලා. right. We are back. ළමයි. එතකොට අපි කියමින් හිටියේ ප්‍රාග්ඥෂ්ටික සහ ශූන්‍යෂ්ටික සෛල දෙකක් ගත්තාම ප්‍රාග්ඥෂ්ටික සෛලයක න්‍යෂ්ටියක් දකින්න ලැබෙන්නේ නැති අතර
ශූන්‍යෂ්ටික සෛලයක අපිට න්‍යෂ්ටියක් සංවිධානය වූ න්‍යෂ්ටියක් දකින්න හැකියාව ලැබෙනවා. වර්ණ දේහ සාමාන්‍යයෙන් ශූන්‍යෂ්ටිකයක් ගත්තාම අන්තර්ගත වෙලා තියෙන්නේ මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ. න්‍යෂ්ටිය ඇතුලේ රේඛීය වර්ණ දේහ විදිහට වර්ණ දේහ කිහිපයක්. හරි. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මනුෂ්‍ය වර්ගයේ එහෙම නැත්නම් හෝමෝ සේපියන් ජීවි විශේෂයේ හරි. න්‍යෂ්ටියක් තුළ වර්ණ දේහ 46ක් දකින්න ලැබෙනවා. ඒ විදිහට එක් එක් ජීවි විශේෂයට අනන්‍ය විදිහට අපිට වර්ණ දේහ යම්කිසි නිශ්චිත සංඛ්‍යාවක් කිහිපයක් දකින්න ලැබෙනවා ශූන්‍යෂ්ටික න්‍යෂ්ටිය තුළ. ඒවා රේඛීය වර්ණ දේහ වෙනවා. ඒවා හිස්ටෝන ප්‍රෝටීන කියන ප්‍රෝටීන වර්ගයට සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රාග්නේෂ්ටික වර්ණ දේහ ගත්තාම ඒකේ වෙනස තමයි ප්‍රාග්නේෂ්ටික වර්ණ දේහ න්‍යෂ්ටියේ නෙමෙයි අඩංගු වෙන්නේ ප්‍රාග්නේෂ්ටික සෛලයක මැදයට වෙන්නට පිහිටි විශේෂිත අවකාශයක් තියෙනවා අපි ඒකට කියනවා නියුක්ලොයිඩ් ප්‍රදේශය කියලා. ඒක කිසිම සීමාවකින් වෙන් වෙලා තියෙන ප්‍රදේශයක් නෙමෙයි. නමුත් න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු වෙන ප්‍රදේශය නිසා අපි ඒකට කියනවා නියුක්ලොයිඩ් ප්‍රදේශය කියලා. මෙන්න මේ නියුක්ලොයිඩ් ප්‍රදේශයේ අපේ වර්ණ දේහය දකින්න ලැබෙනවා. හරි. මේක තනි වර්ණ දේහයක්. ඒ වගේම මේක චක්‍රීය වර්ණ දේහයක්. එහෙම නැත්නම් අපිට වෘත්තාකාර වර්ණ දේහයක් කියන්න පුළුවන්. ඒක DNA ද්විත්වදාමයකින් නිර්මාණය වෙලා තියෙන චක්‍රීය වර්ණ දේහයක්. ඊටාම කුඩායි තනි වර්ණ දේහයක් විදිහට තමයි පවතින්නේ. එතකොට අපිට මේ වෙනස්කම් දෙක මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් අපේ සටහනේ. අපේ මාතෘකාව වෙන්න ඕනේ වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය. ඒ යටතේ අපි පිටුව දෙකට බෙදාගත්තොත් ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්නේෂ්ටික සෛලයක් දක්වන්න පුළුවන් විදිහට අපි මෙන්න මෙහෙම අඳිමු සෛල දෙකක්. ටිකක් විශාලව මම අඳිනවා ශූන්‍යෂ්ටික සෛලයක්. ඊට වඩා ඊටාම කුඩාවට මම අඳිනවා ප්‍රාග්නේෂ්ටික සෛලයක්. මොකද යථා ස්වරූපයේදී ප්‍රාග්නේෂ්ටික සෛලයක් ඊටාම කුඩායි ශූන්‍යෂ්ටික සෛලයකට වඩා. ඇත්තටම බොහෝ ශූන්‍යෂ්ටික සෛලවල න්‍යෂ්ටියේ ප්‍රමාණය සම්පූර්ණ ප්‍රාග්නේෂ්ටික සෛලයක ප්‍රමාණයට සමාන වෙන අවස්ථා තියෙනවා. ශූන්‍යෂ්ටික සෛලයක් සලකද්දී එහි මෙන්න මේ විදිහට රේඛීයව දකින්න පුළුවන් වර්ණ දේහ කිහිපයක් න්‍යෂ්ටි ඇතුලේ සමන්විත වෙනවා. ප්‍රාග්නේෂ්ටික සෛලයක් සලකද්දී එයාගේ මෙන්න මේ වර්ණ දේහය DNA ද්විත්වදාමයකින් සමන්විත වෙලා තියෙන සක්‍රීය වර්ණ දේහයක් විදිහට නියුක්ලියොයිඩ් ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඊළඟට ප්‍රෝටීන සම්බන්ධතාවය ගත්තාම ප්‍රාග්නේෂ්ටික වර්ණ දේහයක් හරි ප්‍රාග්නේෂ්ටික වර්ණ දේහයක් ප්‍රෝටීන වලට සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේ කතා කරන්නේ ප්‍රාග්නේෂ්ටික වර්ණ දේහ ගැන. රයිට්? දකුණු පැත්තේ තියෙන ඒවා ප්‍රෝටීන වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේක හරි. නමුත් ගොඩක් කට්ටිය මේක වරද්ද ගන්නවා. ප්‍රාග්නේෂ්ටික වර්ණ දේහ ප්‍රෝටීන වලට සම්බන්ධ වෙලා නැහැ කියලා. නෑ ඒක වැරදි. ඒගොල්ලෝ ප්‍රෝටීන වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක කොහොමද කියලා අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. නමුත් වැදගත් වචනය තමයි හිස්ටෝන ප්‍රෝටීන. හිස්ටෝන ප්‍රෝටීන. හිස්ටෝන ප්‍රෝටීන කියන්නේ විශේෂිත ප්‍රෝටීන ආකාරයක්. මෙන්න මේ හිස්ටෝන ප්‍රෝටීන වලට සම්බන්ධ වෙලා තියෙන හිස්ටෝන ප්‍රෝටීනත් එක්ක බැඳලා තියෙන්නේ ශූන්‍යෂ්ටික වර්ණ දේහ. හරි. එතනම කියනවා වර්ණ දේහ කියන එකෙන් අදහස් වෙන්නේ ළමයි DNA දන ප්‍රෝටීන. හරි. DNA එකතු වෙලා නිර්මාණය වෙන DNA සහ ප්‍රෝටීන එකතු වෙලා නිර්මාණය වෙන සංකීර්ණය තමයි අපි ඇත්තටම වර්ණ දේහයක් කියලා හඳුන්වන්නේ. එතනදී ප්‍රාග්නේෂ්ටික වර්ණ දේහයකට DNA සහ ඒ DNA සමග බැඳුණු ප්‍රෝටීන අන්තර්ගත වෙනවා. ශූන්‍යෂ්ටිකයේ පැත්තට આવොත් ශූන්‍යෂ්ටිකයේ වර්ණ දේහවලට DNA සහ ඒ සමග බැඳුණු හිස්ටෝන ප්‍රෝටීන අන්තර්ගත වෙනවා. ප්‍රාග්නේෂ්ටිකයන්ගේ වෙනස හිස්ටෝන ප්‍රෝටීන අන්තර්ගත නොවීම.
එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ තව සරල කාරණාවක් තමයි ශූන්‍යෂ්ටිකයන් සලකද්දී එයාලගේ වර්ණ දේහ ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය DNA තොරතුරු ගබඩා කරගන්න ඉතා විශාල ඉඩකඩක් අවකාශයක් ශූන්‍යෂ්ටික වර්ණ දේහ වලට පවතිනවා. ඒ නිසා නිසගින්ම ශූන්‍යෂ්ටික වර්ණ දේහවල ඉතා විශාල DNA ප්‍රමාණයක් එහෙම නැත්නම් ජාන තොරතුරු ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා. අනිත් පැත්තට ප්‍රාග්ඥාෂ්ටික සෛල වලට ආවොත් ප්‍රාග්ඥාෂ්ටික සෛල ඉතා කුඩා නිසා ඒ වගේම ඒ කුඩා ඉඩේ ප්‍රාග්ඥාෂ්ටික ජීවියා සතු සියලුම ජාන ඉතා තදින් ඇසිරිය යුතු නිසා පවතින ජාන ප්‍රමාණය සාපේක්ෂව ශූන්‍යෂ්ටිකයකට සාපේක්ෂව ඉතාම අඩු වගයක් ගන්නවා. එතකොට මෙන්න මේ වෙනස්කම් ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. වර්ණ දේහවල ව්‍යුහික නිර්මාණය සංකීර්ණව සාකච්ඡා කිරීමට පෙර මොනවද? ප්‍රාග්ඥාෂ්ටික සහ ශූන්‍යෂ්ටික සෛල සහ ඒවායේ වර්ණ දේහ සලකද්දී ප්‍රාග්ඥාෂ්ටික වර්ණ දේහ ද්විත්වපට DNA අණු වලින් සමන්විතයි, සක්‍රීයයි, ඊටාම කුඩයි. සෛලයේ මැදට වන්නට පිහිටි නියුක්ලොයිඩ් ප්‍රදේශයේ තමයි තියෙන්නේ. DNA සහ ජාන සුළු ප්‍රමාණයකින් පමණක් සමන්විත වෙනවා. අනිත් අතට ශූන්‍යෂ්ටික තව එක කරුණක් ඇඩ් කරන්න ඕන එකට ඒ තමයි ප්‍රෝටීන හරයක් සමග සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක ප්‍රාග්ඥාෂ්ටික වර්ණ දේහ. නමුත් ශූන්‍යෂ්ටික සෛලයක් පැත්තට එනකොට ශූන්‍යෂ්ටික වර්ණ දේහ රේඛීයයි ද්විත්වපත DNA වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පට දෙකකින් සමන්විත DNA අණු ඒකේ වෙනසක් නැහැ. රේඛීයයි න්‍යෂ්ටිය තුල පවතිනවා. ඒවා කිහිපයක් න්‍යෂ්ටිය තුල පවතිනවා. ඒ වගේම හිස්ටෝන ප්‍රෝටීන සමග සම්බන්ධ වෙලා තියෙනවා. අවසාන වශයෙන් වැඩි ඉඩකඩක් පවතින නිසා වැඩි DNA සහ ජාන ප්‍රමාණයක් ගබඩා කරගැනීමේ හැකියාව පවතිනවා. තමයි ප්‍රධාන වෙනස්කම් ටික. දැන් අපි බලමු මේ ප්‍රාග්ඥාෂ්ටික සහ ශූන්‍යෂ්ටික සෛලවල DNA ඇසිරීමේදී මොන වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන්න කියලා. එතනදී ළමයි ප්‍රාග්ඥාෂ්ටික වුණත් ශූන්‍යෂ්ටික වුණත් අදාළ DNA ඉතා විශාල දිගකින් යුක්තයි කියලා අපි කලින් සතියේ එහෙම නැත්නම් කලින් වීඩියෝ එකේ කතා කරා. එතකොට මෙච්චර දිගකින් සමන්විත DNA අණුවක් ඉතා කුඩා න්‍යෂ්ටියක් තුළට හෝ නියුක්ලොයිඩ් ප්‍රදේශයක් තුළට ගබඩා කිරීමට අවශ්‍ය නම් සංගත කිරීමට අවශ්‍ය නම් ඊටම සූක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ ඒවා සුසංගිත කිරීමකට ලක් කරන්න ඕනේ. ඒ කියන්නේ පැක් කිරීමකට ලක් කරන්න ඕනේ. අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ අන්නේ පැක් කිරීම. එහෙම නැත්නම් ව්‍යුහ නිර්මාණය කරන ආකාරය පිළිබඳව ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්ඥාෂ්ටික වර්ණ දේහවල. මුලින්ම යටතේ අපි ඉගෙන ගන්නේ ප්‍රාග්ඥාෂ්ටික සෛලවල වර්ණ දේහ නිර්මාණය වෙන ආකාරය පිළිබඳව. අපි පොතේ තියෙන නෝට් එකත් එක්ක සංසන්දනාත්මකව ඉගෙන ගමු. පොඩ්ඩක් මේකේ තියෙන දේ කියවලා අපි එමු අපේ පැහැදිලි කර ගැනීම පැත්තට. ප්‍රාග්ඥාෂ්ටික සෛලවල DNA ආශ්‍රිතව ඇති ප්‍රෝටීන අණු මගින් DNA ඇසිරීම සඳහා පහසුකම් සලසයි. මේ ප්‍රෝටීන මගින් DNA අණු වලට දඟර ගැසීමෙන් නැමුම් හෝ පුඩු කණ්ඩ සහිතව අතිවලිත වී එහෙම නැත්නම් සුපර් කොයිල් වී අතිකල් බවට පත්වීමෙන් නියුක්ලියෝටයිඩය තුල තදින් ඇසිරීමට හැකියාව ලබා දෙයි. DNA අණුව මුලින්ම පොඩු ආකාරයට දඟර බවට පත් වී ඉන්පසුම පොඩු එක එකක් ස්වාධීනව තවදුරටත් අතිවලිත දඟර බවට සැකසේ. මේවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප වලින් ඩොමේන ලෙස හඳුනාගත හැකි. මේ ඩොමේන මේ පුඩු ආකාර සුසංහිත DNA ස්කන්ධය කියන්නේ RNA හා ප්‍රෝටීන වලින් සමන්විත හරයකට බැඳී ඒ හරය මගින් වර්ණ දේහ ප්ලාස්ම පටලයටද සම්බන්ධ කරයි. මේ අතිවලිත දඟර DNA තනි දාම ඡේදනය හඳුන්වා දීම මගින් නැවත ලිහිල් කිරීමේ හැකියාව තියෙනවා. වර්ණ දේහ පටලයටද RNA ප්‍රෝටීන හරයටද සම්බන්ධ වන බැවින් භ්‍රමණය වීම වළක්වන බාධකයක් ලෙස එය ක්‍රියා කරයි. එනිසා ඩොමේන වලට ස්වාධීනව ඉහිල් වීමටත් අතිවලිත දඟර බවට පත්වීමටත් හැකියි.
විශිෂ්ට ජාන ප්‍රතිලේඛනය සඳහා මේ සැකැස්ම වැදගත්ය. RNA ඉවත්වීම පුඩුවල ස්වාධීනත්වය නැතිවීමට හේතු වේ. මෙහෙම කතන්දරයක් අපිට කියනවා. දැන් අපි උත්සාහ කරමු මේක කොහොමද තේරුම් ගන්නේ කියන කාරණාවට බහින්න. හරි. මෙන්න මෙහෙම රූප සටහනක් ගමු. සරලයි. මේක ඉතාම ඉක්මනට මම පැහැදිලි කරන්නම්. ආරම්භයේදී අපි මාතෘකාව ලියමු. ප්‍රාග්ඥාෂ්ටික DNA හැසිරීම. ආරම්භයේදී ප්‍රාග්ඥාෂ්ටික වර්ණ දේහයක් මෙන්න මේ වගේ ආකාරයකට තමයි අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. තනිකරම ද්විත්ව පටලමය මම එකත් අඳින්නම්. DNA කී පට දෙකක් තියෙනවා. මෙන්න මේ ද්විත්ව පට චක්‍රීය DNA අණුව මේ විදිහට තියෙනවා. නමුත් දෙවෙනි පියවර විදිහට දැන් මම පොඩ්ඩක් මේක පුරා කරන්නම් යම් හේතුවක් ඇතුව. මම මේ තැඹිලි පාටින් ඇදලා දක්වන්නේ අදාළ DNA අණුව තියෙන සෛලයේ ප්ලාස්ම පටලය. එතින් ප්ලාස්ම පටලය. මේ තියෙන්නේ මධ්‍යයට වෙන්නට පිහිටි DNA අණුව. ඊළඟ පියවර වෙන්නේ ළමයි මෙන්න මේ DNA අණුව මැද තියෙන RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත හරයකට හෝ එකකට සම්බන්ධ වෙනවා. මේ ඇවිල්ලා DNA අණුව. මේ තියෙන්නේ ප්ලාස්ම පටලය. එතකොට මුලින් මෙන්න මේ ආකාරයට තියෙන අපේ ප්ලාස්ම පටලය DNA අණුව සහ RNA ප්‍රෝටීන හරයෙන් සමන්විත සැකැස්ම දෙවනුව මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක් බවට පරිවර්තනය වෙනවා. ප්ලාස්ම පටලයට සහ RNA සහ DNA වලින් RNA සහ ප්‍රෝටීන වලින් සකස් වෙච්ච හරයට DNA අණුව සම්බන්ධ වෙනවා. නිකම්ම නෙමෙයි පුඩු ආකාරයේ ව්‍යුහයක් බවට පරිවර්තනය වෙමින්. හරි. පුඩු හදනවා. හරියට ඔයාලට පුළුවන් මේ වගේ යකඩ රින් එකක් තිබුණොත් ඒක තනින් තන නමලා කොටස් එකතු කරලා දෙකොණකින් එකතු කරලා පුඩු පුඩු සහිත ව්‍යුහයක් බවට පරිවර්තනය කරන්න. අන්න ඒ ආකාරයටම මම මේක ඇඳලා දක්වන්නම් මෙතනත්. අපේ DNA අණුව මෙන්න මෙහිම ව්‍යුහයක් බවට පරිවර්තනය වෙනවා. පුඩු හදලා. අපිට පැහැදිලිව පේනවා පුඩු කිහිපයක් මෙතන තියෙනවා. මේවට අපි කියනවා ප්‍රාථමික මට්ටමේ පුඩු. මොකද මුලින්ම මේ පුඩු බවට තමයි පරිවර්තනය වෙන්නේ. පුඩු බවට පරිවර්තනය වීමේදී ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙන්න මේ DNA අණුව RNA සහ ප්‍රෝටීන හරයට සම්බන්ධ වෙලා. ඒ විතරක් නෙමෙයි මෙතන කියන්න ඕනේ තව දෙයක් තියෙනවා. මේක අනිත් කෙළවරින් සෛලයේ ප්ලාස්ම පටලය සමගත් සම්බන්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට. රයිට්. මෙච්චර අසමමිතික නෙමෙයි. හරි. නමුත් ප්ලාස්ම පටලය සමගත් සම්බන්ධ වෙනවා. මේ විදිහට. ඊළඟට ළමයි මෙතන තවදුරටත් ද්විත්ව පටලය සුරකයව පවතිනවා කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම. ඒකට හානියක් වෙලා නැහැ. ඒක තරමක් දුරට කම්පැක්ට් වෙලා තරමක් දුරට ඇසිරිලා තමයි මේ පුඩු බවට පරිවර්තනය වෙන්නේ. වෘත්තාකාරව එහෙම නැත්නම් චක්‍රීයව තිබ්බ වර්ණ දේහය. මේ තමයි දෙවෙනි පියවර. තුන්වෙනි පියවර වෙන්නේ මෙන්න මේ විදිහට ප්ලාස්ම පටලයට එක කොනකින් සහ ප්‍රෝටීන සහ RNA හරයට
තවත් කෙලවරකින් සම්බන්ධ වුණාට පස්සේ මෙන්න මේ තනි ඒකකයක් තනි පුඩුවක් ස්වාධීනව හැසිරෙන්න හැකියාව දක්වන එතෙන්නම ඉතලේ ගහලා මේ වගේ තනිවම ක්‍රියා කිරීමේ හැකියාව ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව දරන තනි පුඩුවකට නමක් දෙනවා ඩොමේනයක් කියලා. ඩොමේන් ඉංග්‍රීසියෙන් ඩොමේන්. හරි. තුන්වෙනි පියවර විදිහට ළමයි මෙන්න මේ ඩොමේන තවදුරටත් අතිවලිත වීමකට ලක් වෙනවා. අතිවලිත වීමක් කියන්නේ සුපර් කොයිල් වීමක්. අර ඩොමේන් එක ඇතුලේ නැවතත් දඟර ගැසීමට ලක් වෙනවා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? තනි තනි ඩොමේන වෙන වෙනම තවදුරටත් එයාගේ පරිමාව අඩු කර ගැනීම. එතකොට අපිට මෙන්න මෙහෙම අදින්න පුළුවන්. මේ වගේ සෛලය තියෙනවා. හරි. මෙතනදී වෙලා තියෙන්නේ ප්‍රෝටීන සහ RNA හරය එලෙසින්ම පවතිද්දී කලින් පැවති විශාල මට්ටමේ පොඩු දැන් ඩොමේන තුල තව තවත් අතිවලිත වීමට ලක් වෙලා එන්න මෙන්න මෙහෙම ගොඩක් දඟර ගැහිලා රයිට් තවත් කුඩා තවදුරටත් ඇසිරුණු ව්‍යුහ බවට පරිවර්තනය වෙනවා මේ ආකාරයට. හරි. එතකොට ළමයි මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඊටාම කුඩා ඉඩකඩක. හරි. ඊටාම කුඩා ඉඩකඩක DNA ප්‍රාග්න්‍යෂ්ටිකයෙකුගේ ඇසිරීම සිද්ධ වෙනවා. හරි. ඒකයි මම කලින් කිව්වේ RNA සමවෙන්න ප්‍රාග්න්‍යෂ්ටිකයෙකුගේ වර්ණදේහ ප්‍රෝටීන සමග සම්බන්ධ වී නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද ඒක අනිවාර්යයෙන්ම මේ ප්‍රෝටීන සහ RNA වලින් සමන්විත හරයත් එක්ක බැඳලායි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ඩොමේන සංකල්පය හඳුන්වා දීමේ වැදගත්කම කුමක්ද? ඒ කියන්නේ ඩොමේනය කියලා අපි හඳුන්වන්නේ එක් කෙලවරකින් ප්ලාස්ම පටලයටත් අනිත් කෙලවරින් RNA ප්‍රෝටීන හරයටත් සම්බන්ධ වෙලා පවතින තනි පුඩුවක්. ඒ තනි පුඩුව ඩොමේනයක් විදිහට හඳුනා ගැනීමේ හැකියාව අපිට ඇත්තටම ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපවලදී මෙන්න මේ අතිවලන ක්‍රියාවලිය පසු කරාට පස්සේ. මෙන්න මේ වගේ එකක් එකක තියෙන වැදගත්කම තමයි ඔයා හිතන්න ළමයි මෙන්න මේ DNA අණුවේ විවිධ ස්ථානවල අපිට ජාන නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. මේ ස්ථානයේ යම්කිසි ජානයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙනත් ස්ථානයක ජානයක් තියෙන්න පුළුවන්. ඒ ආකාරයට විවිධ ජාන තියෙනවා. මේ ජාන වලින් ප්‍රකාශනය කරන ජානමය ප්‍රකාශනය සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ ජානයේ තියෙන තොරතුරු DNA තොරතුරු මුලින්ම mRNA අණුවකට කොපි කරලා පිටපත් කරලා ඒක උපයෝගී කරගෙන අපිට පොලිපෙප්ටයිඩයක් සංශ්ලේෂණය කරන්න උවමනා වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලියේදී බැරි වෙලාවත් මෙන්න මේ කලින් තිබුණා වගේ ඉතා විශාල සාපේක්ෂව විශාල ඇසිරීම හරිහැටි සිදු නොවුණු DNA අණුවක් තිබුණා නම් මොකද වෙන්නේ? මුළු DNA අණුවෙම තියෙන මෙන්න මේ එක පටයක් නිදහස් කරලා හරි. ඔයගොල්ලන්ට වඩා පැහැදිලි වෙන්නේ මෙන්න මේ වගේනේ තියෙන්නේ අපේ DNA අණුව. එතකොට ඒකේ තියෙන යම්කිසි තොරතුරක් මෙන්න මේ වගේ එක තැනක තියෙන තොරතුරක් නිරාවරණය කරගන්න ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන පටය නිරාවරණය කරන්න ඕනේ. ඒක මොහොතකට తాවකාලිකව ගලවන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම නිරාවරණය කරද්දී අපිට වෙන වෙනම ජාන එකක් හෝ දෙකක් යම් එක් අවස්ථාවකදී කොපි කරගන්න ඕන නම් අපිට සමස්ත වර්ණ දේහයම ලිහිල් කිරීමේ අවදානමකට මුණ පාන්න සිද්ධ වෙනවා. මෙන්න මේ මුලින් දක්වලා තියෙන රූපේ විදිහට තිබ්බනම්. නමුත් ළමයි මෙතන වාසිය වෙන්නේ මෙන්න මේ ඩොමේන වලට දෙපැත්තෙන් සම්බන්ධ වෙලා තියෙන තනි ස්වාධීන ඒකයක් විදිහට ක්‍රියා කරන ඩොමේන වලට වෙන වෙනම ලිහිල් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙන්න මේ එක්තරා ඩොමේනයකට අදාළ ජානයක් පිටපත් කිරීමේ අවශ්‍යතාවයට අපි එළඹුණොත් සරලව සිද්ධ වෙන දේ තමයි
අදාළ ඩොමේනේ විතරක් ලිහිල්වීමට ලක් වෙලා ඒ අදාළ ජානය පිටපත් කරලා දෙනවා. එතකොට අපිට ඒ අදාළ කොටස විතරක් පිටපත් කරගෙන පිටපත් කිරීම අවසානයේදී නැවත ඒ අදාළ DNA කොටස අර ද්විත්ව හෙලික්සි ආකාරයට පරිවර්තනය කරලා නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. එතකොට වැඩේ පහසුයි. ඊටාම කාර්යක්ෂමයි. ඒතර මෙන්න මේ ඩොමේන සංකල්පය සහ ඒකත් එක්ක තියෙන ස්වයං ඒකකයක් ලෙස ඉහිල් කිරීමට ඇති හැකියාව ගැනත් පොඩි අවබෝධයක් ඔබ සතුව තිබිය යුතුයි. හරි. එතකොට මෙන්න මේ වගේ සරල සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා පොතේ අපිට දීලා තියෙනවා සංඛ්‍යාත්මක ඒකක වලින්ම වෘත්තාකාර චක්‍රීය නොනැමුණු වර්ණ දේහයක් විදිහට පවතින අවස්ථාවේ මයික්‍රෝමීටර 350ක විතර විෂ්කම්භයක් තිබුණු වර්ණ දේහය ප්‍රාග්නේෂ්ඨික වර්ණ දේහය RNA ප්‍රෝටීන හරයට සම්බන්ධ වෙලා අනෙක් පසින් සයිල් ප්ලාස්මා පටලයට සම්බන්ධ වුණාට පස්සේ ඒ කියන්නේ දෙවනි අදියරේදී මයික්‍රෝමීටර 30ක් දක්වා ඒ කියන්නේ 10 ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් එහි විෂ්කම්භය අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ ටයිට්ලි පැක් වෙලා තියෙනවා. තවදුරටත් මේක ඊටාම සියුම් විදිහට අතිවලනය වෙලා අර පුඩු තනි තනිව ඩොමේන වශයෙන් අතිවලන ක්‍රියාවලියකට එහෙම නැත්නම් සුපර් කොයිලින් ප්‍රොසීජර් එකට ලක් වෙලා අවසානයේදී නිර්මාණය කරන මෙන්න මේ ව්‍යුහය අතිවලිත දඟර වර්ණ දේහය මයික්‍රෝමීටර 2ක විතර ඉතා කුඩා විෂ්කම්භයක් දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය මගින් ඉතා කුඩා නියුක්ලියොයිඩ් ප්‍රදේශයේ ප්‍රාග්නේෂ්ඨික වර්ණ දේහය ගබඩා කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේ ප්‍රධාන වර්ණ දේහයට අමතරව ඇතැම් ප්‍රාග්නේෂ්ඨික සෛල තුල ප්ලාස්මිඩ ලෙස හඳුන්වන බහිස් වර්ණ දේහ ප්‍රවේණික ද්‍රව්‍ය පවතී. ඒ වාද දඟර හා අතිවලිත දඟර බවට පත්වුණු චක්‍රීය DNA කියලා කියනවා. ඔයගොල්ලන්ට සමහර විට මේ කාරණයට අච්චලා ඇති මීට කලින් ප්‍රාග්නේෂ්ඨික සෛල සමහරක හැම එකේම නෙමෙයි සාමාන්‍යයෙන් ප්‍රාග්නේෂ්ඨික සෛලයක මෙන්න මෙහෙම සෛලය තියෙනවා මැද එයාගේ වර්ණ දේහය තියෙනවා. නමුත් සමහර ඒ වගේ ඒ මැද තියෙන ප්‍රධාන වර්ණ දේහයට අමතරව පැත්තකින් ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා අවශේෂ වර්ණ දේහයක් වගේ දෙයක් පේන්න තියෙනවා. මේගොල්ලන්ට අපි කියනවා ප්ලාස්මිඩය කියලා. මේකට අපි කියනවා ප්ලාස්මිඩය. ප්ලාස්මිඩය. මෙන්න මේ ප්ලාස්මිඩයේ විවිධ DNA sequences එහෙම නැත්නම් විවිධ DNA අනුදාම අන්තර්ගත වෙනවා. මෙන්න මේවත් අර කලින් කියපු ක්‍රමවේදයෙන් පාවිච්චි කරලා මුලින්ම පුඩු සහිත දඟර බවට පත් වෙලා අනතුරු ඒවා සුපර් කොයිල් වෙලා එහෙම නැත්නම් අතිවලනයට ලක් වෙලා ඉතා කුඩා අතිවලිත ප්ලාස්මිඩ බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් ප්ලාස්මිඩයක නිර්මාණ ක්‍රියාවලිය. සමානයි ප්‍රධාන වර්ණ දේහයට ප්‍රාග්නේෂ්ඨිකයාගේ නමුත් ප්‍රමාණයෙන් කුඩයි. හරි. ඔන්න ඔය ටික තමයි ඔයා මතක තියාගන්න ඕනේ ප්‍රාග්නේෂ්ඨික වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය පිළිබඳව. නමුත් තව එක දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට මතක් කරන්න. ඒ තමයි ප්‍රාග්නේෂ්ඨික සෛලයක් ගත්තාම එයාගේ වර්ණ දේහය අපි ඇත්තෙන්ම විද්‍යාත්මක කටයුතු වලදී වර්ණ දේහය කියන නමින් හඳුන්වන්නේ නැහැ. වර්ණ දේහය කියන නමින් හඳුන්වන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඒකට ප්‍රාග්නේෂ්ඨිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය කියන එක බහුලව පාවිච්චි කරනවා. නමුත් මෙතන අධ්‍යයනයේ පහසුවට මේ ප්‍රාග්නේෂ්ඨික වර්ණ දේහයත් වර්ණ දේහ විදිහට සැලකලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ සත්‍ය වර්ණ දේහ කියන తত্ত্বය කිසි විටකත් අපි ප්‍රාග්නේෂ්ඨික වර්ණ දේහ වලට ලබා දෙන්නේ නැහැ. සූනේෂ්ඨික වර්ණ දේහ තමයි සත්‍ය වර්ණ දේහ කියන නමින් හඳුන්වන්නේ. ඒතකොට දැන් අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ සත්‍ය වර්ණ දේහයේවත් සූනේෂ්ඨිකයන්ගේ වර්ණ දේහ කොහොමද සූනේෂ්ඨික න්‍යෂ්ටි තුල ඇසිරලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධව. අපි ඊළඟ මාතෘකාව වෙන්නේ සූනේෂ්ඨික වර්ණ දේහ වල ව්‍යුහ නිර්මාණය. එතකොට මෙන්න මේකේ ඊට අදාළව පියවර කිහිපයකින් අපිට කරුණු පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි මේ දේවල් පිළිවෙලට කියවගෙන යමු. සූනේෂ්ඨික වර්ණ දේහ
හිස්ටෝන ප්‍රෝටීන අණු විශාල ගණනක් සමග සම්බන්ධ වී තිබීම සෛලයේ න්‍යෂ්ටි තුළ DNA සංවිධානය වීමට උපකාරී වෙනවා. මේ DNA සහ ප්‍රෝටීන සංකීර්ණය ක්‍රොමැටීන් ලෙස හඳුන්වන අතර ඒවා ලිහිල්ව ඇසුරුණු ඉයුක්‍රොමැටීන් ලෙස හෝ තදින් ඇසුරුණු හෙටරෝක්‍රොමැටීන් ලෙස පවතී. ඒතර මෙන්න මේ වචන අපි කියවන ගමන් පොඩ්ඩක් highlight කරගමු. වැදගත් නිසා. right. ඉයුක්‍රොමැටීන් වල ජාන වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා සක්‍රීය ලෙස ප්‍රතිලේඛනය වෙමින් පවතිනවා විය හැකියි. හෙටරෝක්‍රොමැටීන් වල ඇති නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල බොහෝ විට අක්‍රිය වේ. ජාන යාමනය, අපිජාන ප්‍රවේණිය හා වර්ණ දේහවල ස්ථාවරත්වය, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රෝමෝසෝමල් ඉන්ටග්‍රිටි කියලා. මෙන්න මේ වර්ණ දේහවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට මේවා දායක විය හැකියි. එතකොට අපි පොඩ්ඩක් ඒ ටිකත් highlight කරගමු. ජාන යාමනය, අපිජාන ප්‍රවේණිය, එහෙම නැත්නම් අපිජාන ආවේනිය, ඒ වගේම වර්ණ දේහවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම. right. අපි මේ මොනවද කියලා ඉගෙන ගන්නවා. නිකන් මේ කියවන ගමන් අපි highlight කිරීමක් විතරයි මෙතන කරන්නේ. පළමු මට්ටමේදී ද්විත්ව හේලික්සය හිස්ටෝන අණු 8කින් යුක්ත සංකීර්ණයක් වටා ඇතේ. මේවා නියුක්ලියෝසෝම ලෙස හැඳින්වෙන අතර නැවතත් highlight එකක් මාලයක පබළු මෙන් දිස්වේ. අනුයාත නියුක්ලියෝසෝම DNA කොටසකින් එකිනෙකට සම්බන්ධ වී ඇති අතර මේවා සම්බන්ධක DNA එහෙම නැත්නම් ලින්කර් DNA ලෙස හැඳින්වේ. දෙවෙනි මට්ටමේදී නියුක්ලියෝසෝම ඇඹරී සර්පිල රටාවකට ඇසිරී දල වශයෙන් නැනෝමීටර් 30ක විෂ්කම්භය ඇති ක්‍රොමැටීන් තන්තුවක් සාදයි. මෙහිදී නැනෝමීටර් 10 තන්තු වලින් නැනෝමීටර් 30 තන්තු සෑදීම සිදුවේ. රූපය 7.4. අපි ඔය කතා කරමු. තුන්වෙනි මට්ටමේදී නැනෝමීටර් 30 තන්තුව පුඩු ඛණ්ඩ එහෙම නැත්නම් ලූප්ඩ් ඩොමේන් සාදයි. මේවා ප්‍රෝටීන වලින් සෑදුණු ආධාරයකට එහෙම නැත්නම් ප්‍රෝටීන් ස්කැෆෝල්ඩ් එකකට සවිවීම සිදුවේ. මේ ව්‍යුහය නැනෝමීටර් 300 දක්වා ඝනකමින් යුතුයි. අවසාන වශයෙන් 4 වෙනි මට්ටමේදී පුඩු ඛණ්ඩ දඟර ගැසී නැමි තවදුරටත් සුසංහිතව අනූනන වර්ණදේහය සාදයි. වර්ණදේහාංශයක විෂ්කම්භය නැනෝමීටර් 700ක් පමණ වේ. යෝග කලා වර්ණදේහවල වර්ණදේහාංශ මේ වන විට ප්‍රතිවලිත වී පවතී. දැන් ඔයාට මේක මෙහෙම කියුවට එකපාර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. දැන් අපි පැහැදිලි කරගන්න බලමු. මෙන්න මේ දිගු කොටසෙන් සූනේෂ්ටිකයක් තුල DNA ඇසිරීම කියන කොටසෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියන කාරණාව ගැන. මේ බලන්නකෝ. right. සූනේෂ්ටිකයක් සලකද්දී එයාගේ සෛල තුල DNA ඇසිරීම ප්‍රධාන පියවර 4කින් අපිට අර්ථ දක්වා ගන්න පුළුවන්. පළවෙනි පියවර විදිහට සිද්ධ වෙන්නේ හරි. ඊටාම දිගු DNA අණුව. ඊටාම දිගු DNA අණුව මෙන්න මෙහෙම තමයි මුලින්ම DNA අණුව තියෙන්නේ බොහොම දිගයි. හරි. බොහොම දිගයි කිසිම කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා නැහැ. මෙන්න මේ විදිහට ඉන්නවා. ඊළඟට පළවෙනි පියවර අපිට ලැබෙනවා DNA ඇසිරීමේ. මෙන්න මේ පළවෙනි පියවර යටතේ සිද්ධ වෙන්නේ මේ දිගු ඉතා සිහින් DNA අණුව එතෙනවා හිස්ටෝන කියන ප්‍රෝටීන වර්ගයෙන් නිර්මාණය වෙච්ච සංකීර්ණ වටක්. මම මේ නඳිනවා හිස්ටෝන ප්‍රෝටීන. ඒක ටිකක් ගෝලාකාර බවට හුරු ප්‍රෝටීන වර්ගයක්. ඇත්තටම තියෙන නිකන් මෙන්න මෙහෙම හැඩයක් තියෙන්නේ. හරි. ඒකට මෙන්න මේ වගේ ගෝලාකාර බවට ආසන්න ප්‍රෝටීන අණු 8ක් එකතු වෙලා හරි. මේ පැත්තේ මන්ට 4යි පෙන්වන්න පුළුවන්. හිතන්න මේ හැම එකකටම පිටිපස්සෙන් තව අණුවක් ඉන්නවා කියලා. ඒ විදිහට හිස්ටෝන ප්‍රෝටීන අණු 8ක් එකතු වෙලා හදන සංකීර්ණයක් තියෙනවා ප්‍රෝටීන සංකීර්ණයක්. මෙන්න මේ වගේ ප්‍රෝටීන සංකීර්ණ වටා right අපි තනින් තන වගේ ප්‍රෝටීන සංකීර්ණ අඳිමු. ඒ වගේ ප්‍රෝටීන සංකීර්ණ වටා අපේ DNA අණුව වෙලීම නිසා එහි දිග ඊටාම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම සිද්ධ වෙනවා. අපි මේක නැවත
DNA ඒවට ඇඳීම සිද්ධ කරොත් මෙන්න මෙහෙම තියෙන DNA අණු මෙන්න මෙයා වටේ මෙහෙම තදින් එතිලා right මෙන්න මෙහෙම මේක ද්විත්ව පට බවට පරිවර්තනය කරමු. මෙන්න මෙහෙම DNA ඇසිරීමේ පළමු ව්‍යුහය නිර්මාණය කරනවා. මෙතනදී හිස්ටෝන ප්‍රෝටීන මේ තියෙන්නේ හිස්ටෝන ප්‍රෝටීන අණු 8කින් සමන්විත සංකීර්ණයක්. මේ තියෙන්නේ ඒ වටා වෙලිච්ච වෙලුණු DNA. මෙන්න මේ හිස්ටෝන ප්‍රෝටීන 8කින් සමන්විත සංකීර්ණය සහ ඒවට වෙලුණු DNA වලින් සමන්විත මෙන්න මේ කොටසට අපි කියනවා නියුක්ලියෝසෝම. නියුක්ලියෝසෝම ඒකකයක් කියලා. මොකද්ද? නියුක්ලියෝසෝම ඒකකයක්. ඊළඟට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේ නියුක්ලියෝසෝම ඒකක 1යි 2යි 3යි 4ක් මගේ රූපේ දක්වලා තියෙනවා. ඒ නියුක්ලියෝසෝම ඒකක එකිනෙකට සම්බන්ධ කරමින් පවතින මෙන්න මේ ඊටා කුඩා DNA කැබලි වලට අපි කියනවා ලින්කර් DNA. එහෙම නැත්නම් සම්බන්ධක DNA කියලා. එතකොට මේ තියෙන්නේ සම්බන්ධක DNA. හරි. මෙන්න මේ ව්‍යුහය නැවත අපි අරගෙන යනවා තුන්වෙනි DNA ඇසිරීමේ දෙවෙනි පියවර දක්වා. ඒතකොට මේ පළවෙනියට ඇඳලා තියෙන එක ඇත්තටම පියවරක් නෙමෙයි. මුලින් DNA අණු තියෙන ආකාරයේ. දැන් අපි එනවා දෙවෙනි පියවරට. එතනදි සිද්ධ වෙන්නේ මේ නියුක්ලියෝසෝම ඒකක වලින් සමන්විත වෙච්ච ව්‍යුහය. ඇත්තට අපි මේකේ ඝනකම සඳහන් කරන්න ඕනේ. මෙන්න මේ කෑල්ලක ඝනකම සාමාන්‍යයෙන් නැනෝමීටර් 10ක විතර ප්‍රමාණයක් වෙනවා. ඊළඟට මේ විදිහට ඇසිරුණු පළවෙනි මට්ටමේ නියුක්ලියෝසෝම ඒකක වලින් සමන්විත වෙන කොටස නැවත වරක් එක මතයක ඇසිරීමෙන් සහ නැමීමෙන් ඒ වගේම දඟර ගැසීමෙන් සර්පිලාකාර රටාවකට පිළියෙල වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ළමයි මේ තිබුණු හිස්ටෝන ප්‍රෝටීන එකක මම ටිකක් කුඩාවට ඒ වඳින්නම් මේ පාර. right. හරි. වඩා හොඳ අවබෝධයක් සඳහා මට පොඩි කාලයක් ගන්න වුණා මේ තුන්වෙනි පියවර සමාන දෙවෙනි පියවරේදී නියුක්ලියෝසෝම ඒකක ඇසිරෙන ආකාරය පිළිබඳව මේකෙදී මෙන්න මේ විදිහටනේ කලින් අපි කතා කරපු නියුක්ලියෝසෝම ඒකක සහ ඒව සම්බන්ධ කරන ලින්කර් DNA එහෙම නැත්නම් සම්බන්ධක DNA තිබුණේ. දැන් ළමයි මේවා තදින් එකිනෙකට ඇසිරිලා සුසංහිත වෙලා දඟර ගැහිලා නැමිලා හරි. පොඩ නිකන් සර්පිලාකාර රටාවකට පිළියෙල වෙනවා. සර්පිලයක් කියන්නේ මොකක්ද? නිකන් අර මෙන්න මෙහෙම කැරගෙන රටාවක් වගේ එකක්. මේක සර්පිලාකාර රටාවකට මෙන්න මෙහෙම පිළියෙල වෙනවා කියලා කියනවා. හරි. ඔන්න අපේ කලින් තිබ්බ view එකෙන් මම අලුත් view එක ඇති වෙන විදිහ පැහැදිලි කරලා තියෙන්නේ.
මේ තියෙන පෙර පැවති අර අපි කලින් කතා කරපු 10 නැනෝමීටර අවස්ථාව දැන් මේවා එක මත එක පිළියෙල වෙලා ඇසිරිලා නැනෝමීටර් 30ක් පමණ ඝනකමකින් සමන්විත සර්පිලාකාර ව්‍යුහයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. නැමීමෙන් සහ හැසිරීමෙන්. හරි. එතකොට ඕගොල්ලන්ට මෙතනද තවත් වැඩේ පැහැදිලි නැත්නම් මෙන්න මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන් ළමයි. දැන් මේ මම මුලින්ම අංක 1 කියලා දාමු. ඇඳලා තියෙන DNA අණුව මේ අපි ස්ක්‍රීන් එකේ පෙන්වන තරමට නෙමෙයි ඊට වඩා ගොඩක් දිගයි. හරි. තාම දිගයි. මීටර ගණනාවක් දිගයි. ඒක අර විදිහට ඔතලා හිස්ටෝන ප්‍රෝටීන මත පළවෙනි පියවරේදී අපි කරගත්තේ මොකක්ද? එයාගේ දිග ටිකක් අඩු කරගත්තා. දැන් මෙතනදි කරන්නේ දෙවෙනි පියවරේදී එහෙම දිග අඩු කරගත්ත එක නැවත වතාවක් එක මත අ, ඔතලා එක මත ඔතලා මෙයාගේ දිග තවදුරටත් අඩු කර ගැනීමක් තමයි අපි සිද්ධ කරන්නේ. ඊළඟ කතන්දරේ දැන් මේ අවස්ථාවට එද්දි ළමයි හරි මේ අවස්ථාවට එද්දි තුන්වෙනි පියවරට එද්දි මේ අපි 30 නැනෝමීටර විදියට සලකපු දාමයක් අපි ගන්නේ මෙන්න මෙහෙම ඊටාම කුඩා එක්කෙනෙක් විදිහට. හරි. මේ තමයි දැන් මේක ඇතුලේ තමයි අර ඔක්කොම කලබ ගෑණි තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම නැමිලා ඔක්කොම වෙලා තියෙන්නේ මේ තුන්වෙනි මට්ටම. හරි. එතකොට අපි පැහැදිලි වෙන්න මෙන්න මෙහෙම අඳින්නම් තනින් තන හිස්ටෝන ප්‍රෝටීනක් තියෙනවා. හරි. මේ තියෙන තුන්වෙනි මට්ටම. ඒක තමයි ඇවිල්ලා එතකොට නැනෝමීටර් නැනෝමීටර් 30 මට්ටම. දැන් ළමයි වෙන දේ තමයි මෙන්න මේ නැනෝමීටර් 30ක ඝනකමින් සමන්විත වෙච්ච අපේ ඇසිරුණු ක්‍රොමැටින් දාමය මොකක්ද දැන් මම මේ පාවිච්චි කරපු අමුතු වචනේ ක්‍රොමැටින් කියලා. ළමයි මේ සෝනියස්ටිකයන්ගේ DNA සහ DNA එක සම්බන්ධ වෙච්ච ප්‍රෝටීන එකතු කරාම අපි කියනවා ක්‍රොමැටින් කියලා. හරි. මේ ක්‍රොමැටින් දාමයක් මෙන්න මේ ක්‍රොමැටින් දාමය ප්‍රෝටීන වලින් නිර්මාණය වෙච්ච හරයකට සම්බන්ධ වෙනවා. මෙන්න මෙහෙම ප්‍රෝටීන වලින් නිර්මාණය වෙච්ච හරයක් තියෙනවා. මෙන්න මේ හරයට අර 30 නැනෝමීටර් ඝනකමින් සමන්විත වෙන හරි ක්‍රොමැටින් දාමය සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙම පුඩු විදියට හැදිච්ච ඩොමේන විදියට. නැමුණු පුඩු විදියට. අපි මේක ඉංග්‍රීසියෙන් කියන ඩොමේන් ලූප්. හරි. මෙන්න මෙහෙම නැමුණු පුඩු විදිහට ප්‍රෝටීන හරයට මේවා සම්බන්ධ වෙනවා. හරි. එතකොට වෙන්නේ තවදුරටත් තදින් මේවා ඇසිරෙන එක. තාම දිග දාමය ටික ටික කෙටි කරන එකයි මේ කරන්නේ. නැත්තම් ඔයගොල්ලෝ හිතෙන්න පුළුවන් එන්න එන්න මේකේ මේ ඝනකම වැඩි වෙනවනේ. ඉතින් ඝනකම වැඩි වෙනවා කියන්නේ ඉඩ වැඩියෙන් යනවනේ වගේ එකක්. හැබැයි ළමයි අර දැන් මේ කරන්නේ මොකද්ද? මීටර වලින් හරි මීටර වලින් දිග මීටර ගණනාවක් දිග DNA අණුවක් හරි නැනෝමීටර් ගණනාවක් විස්කම්භයක් තියෙන එකක් බවට පරිවර්තනය කරන එක. හරි. ඒතකොට ඒකෙදී අර පැක් කරන එකෙදී තමයි අර අපිට ඝනකම වැඩි වෙන එක මේ පේන්නේ. ඝනකම වැඩි වුණාට දිග අතිශය විශාල වශයෙන් අඩු වෙමින් තමයි මේ තියෙන්නේ. ඒක හොඳට ඔයගොල්ලෝ පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. එතකොට මේ තියෙන්නේ තුන්වෙනි පියවර. තුන්වෙනි පියවරේදී DNA ප්‍රෝටීන හරයකට සම්බන්ධ වෙනවා. මේවට අපි කියනවා නැමුණු කුඩු ඩොමේන කියලා. ඒතර අවසානයේදී මෙන්න මේ තුන්වෙනි අදියර ඉවර වෙද්දී වර්ණදේහයේ එහෙම නැත්නම් අපි කියනවා ක්‍රොමැටින් අණුවේ ඝනකම විස්කම්භය 300 නැනෝමීටර් ආකාරයට පරිවර්තනය වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහටත් නැමුණු ඩොමේන හරි මේ විදිහටත් නැමිලා සකස් වෙච්ච ඩොමේන තව දුරටත් අතිවලිත වීමට ලක් වෙනවා. තව දුරටත් කැරකෙනවා, ඇඹරෙනවා, දඟර ගැහෙනවා. හරිද? අන්න එහෙම වෙලා ඔගොල්ලෝ සෛල විභාජනයේදී එහෙම සාමාන්‍යයෙන් දකින වර්ණ දේහයක පැවතිය යුතු හරි සාමාන්‍ය ඝනකමට එළඹෙනවා. එතකොට ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් වර්ණ දේහයක් ගත්තාම හරි ඒක මෙන්න මෙහෙමනේ අපි අඳින්නේ. මෙන්න මෙහෙම
ඌනන විභාජනයේ හරි. තානුන විභාජනයේ වුණත් අන්තර්කලාවේ හරි. අන්තර්කලාවේ සංශ්ලේෂණ කලාව එහෙම නැත්නම් S කලාව වෙනකොට මෙන්න මේ වර්ණ දේහය හරි වර්ණ දේහාංශ දෙකක් බවට පරිවර්තනය වෙනවා හරි DNA ප්‍රතිවලිත ක්‍රියාවලියෙන් අනතුරුව. එතකොට මෙන්න මේ ප්‍රතිවලිත ක්‍රියාවලියෙන් අනතුරුව ඇතිවෙන වර්ණ දේහාංශ දෙක සෙන්ට්‍රොමීරිය ප්‍රදේශයේදී එකිනෙකට තදින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ එක පැත්තක තියෙනවා එක වර්ණ දේහාංශයක් අනිත් පැත්තේ තියෙනවා තව වර්ණ දේහාංශයක්. එතකොට මේ තුන්වෙනි මට්ටමේ තිබ්බ DNA ව්‍යුහය තවදුරටත් නැමිලා ඇඹරිලා දඟර ගැහිලා අවසානයේ පරිවර්තනය වෙනවා මෙන්න මේ වර්ණ දේහවල පවතින ව්‍යුහ ඝනකමට. එහෙම නැත්නම් විස්කම්භය දක්වා. ඒතර ඒ අගය සාමාන්‍යයෙන් මේ එක වර්ණ දේහාංශයක් සලකද්දී 700යි නැනෝමීටර් පමණ වෙනවා. ඒතර අපිට මේ දෙක පොදුවේ ගත්තාම 1400යි නැනෝමීටර් වගේ ඝනකමක් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඒකට ඔන්න ඔය පියවර 4 ඔස්සේ තමයි අපි මේක එක කියලා දාන්න නැතුව මේකට අපි කියමු ආරම්භය කියලා. මේ ආරම්භයේ ඉඳන් පියවර 4ක් ඔස්සේ ඉද්දි මොකද වෙලා තියෙන්නේ අවසාන වශයෙන්? හරි. DNA අණුවේ විස්කම්භය ටික ටික වැඩි වෙලා තමයි. නැනෝමීටර 100 නැනෝමීටර 10 විස්කම්භය ඉඳලා ඒක නැනෝමීටර 1400 බවට පරිවර්තනය වෙලා තියෙන අවසානයේ වර්ණ දේහයම සලකද්දී. නමුත් ළමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන මීටර් ගානක දිගේ ඉඳලා හරි ලක්ෂ ගානකින් දිග අඩු කරගෙන ලක්ෂ වාර ගානකින් දිග අඩු කරගෙන ඊටාම කෙටි බවට පරිවර්තනය වෙලා තියෙනවා DNA අණු. හරි. මේක තමයි වෙන්න ඕනේ. හරි. අර නැනෝමීටර් 1400ක වගේ ඝනකමක් සපයන එක න්‍යෂ්ටියක් ඇතුලේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. නමුත් මීටර් ගානක දිගක් සපයන එක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. ඒ නිසා දිග අඩු කරලා ඊට සාපේක්ෂව ඉතා සුළු වශයෙන් විස්කම්භයේ ඝනකම වැඩි කරගෙන වර්ණ දේහයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය තමයි මේ අපි කියලා තියෙන්නේ. එතකොට මේ නියුක්ලියෝසෝම ඒකක වලින් පටන් ගත්තාම එතනින් එහාට දිගටම සිද්ධ වෙන ක්‍රියාවලිය ඔයගොල්ලෝ මතකයේ තබාගත යුතුයි. එතකොට ළමයි මෙන්න මේ රූප සටහන් මිස් කරන්න එපා කියලා මම නිතරම ඔයගොල්ලන්ට කියනවා. මේකට හේතුවක් තමයි මේ බලන්න. මෙතන මුලින්ම දීලා තියෙනවා නියුක්ලියෝසෝම ඒකකයක් නිර්මාණය වෙන ආකාරය පිළිබඳව රූප සටහනක්. ඒකදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා මෙන්න මේ එක නියුක්ලියෝසෝම ඒකකයකට හිස්ටෝන ප්‍රෝටීන 8කින් සමන්විත. හරි. හිස්ටෝන ප්‍රෝටීන සංකීර්ණයක් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ ඒ වටේ වෙලිච්ච DNA අන්තර්ගත වෙනවා. ඊට අමතරව මෙන්න මේ හිස්ටෝන ප්‍රෝටීන වලට එක් එක් ප්‍රෝටීන අණුවට නම් තියෙනවා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක් නම් ඔයගොල්ලෝගෙන් අහයි කියලා. නමුත් මෙන්න මේක මතක තබා ගත යුතුයි. හරි. නියුක්ලියෝසෝම පබළු. මේක පබළු වගේ ව්‍යුහයක් කියලා කියන්නේ. දැන් මෙන්න මෙහෙම තමයි අපිට ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ඡායාරූපයක මේක පේන්න තියෙන්නේ. මේ කළු පාට ඩොට් ඩොට් වගේ තියෙන නියුක්ලියෝසෝම එකක ඒ අතර මේ තියෙන ඉරිරි වගේ අපිට කළු පාටින් දකින්න ලැබෙන්නේ සම්බන්ධක DNA. හිස්ටෝන අණු 8ක් සමග DNA භස්ම යුගල් 146ක් වෙලිලා තියෙනවා. මේක නියුක්ලියෝසෝම එකකයක් තුල. මේක නියතයක්. නියුක්ලියෝසෝම පබළුවක හිස්ටෝන ප්‍රෝටීන 8ක් තියෙන බව අපි දැනටමත් දන්නවා. මතක තියාගන්න ඒ වටා වෙලිලා තියෙන DNA අණුවේ භස්ම යුගල 146ක් තියෙනවා. DNA අපි මෙතන ලියා ගන්න ඕනේ. භස්ම යුගල 146ක් තියෙනවා. ඒක අනිවාර්ය ලක්ෂණයක්. හරි. හිස්ටෝන ප්‍රෝටීන 8ක් තියෙන එකත් අනිවාර්ය ලක්ෂණයක්. එක නියුක්ලියෝසෝම ඒකකයක් එහෙම නැත්නම් පබළුවක. දැන් බලන්නකො මේකේ අර පබළු කියන්නේ ඇයි මේකට? නිකන් මේක දුරින් බලපුවම පේන්නේ මොකක් වගේද? අර පබළු වලලා තියෙන මාලයක් වගේනේ. අන්නේ මාලේ පබළු කොටස් තමයි නියුක්ලියෝසෝම ඒකක. හරියට හිස්ටෝන ප්‍රෝටීන සහ ඒවට වෙලිච්ච DNA වලින් හැදිච්ච. ඒ අතර සම්බන්ධ කරන මාලේ කොටස් වගේ තමයි අර සම්බන්ධක DNA. හරි. ඒතර මේක අනිවාර්යෙන් ඔබ මතක තබා ගත යුතු කාරණාවක්. ඊළඟට යුගල් 46ක් මේකත් සමහර ළමයි වරද්දනවා DNA භස්ම 146ක් නෙමෙයි. භස්ම තියෙන ඒ වගේ දෙගුණයක්. හරි. යුගල් තියෙන්නේ 46ක්. 146ක්. ඊළඟට
මෙන්න මෙතන අපි කතා කරපු යුක්‍රොමැටින් සහ හෙටරොක්‍රොමැටින් කියන දෙක පිළිබඳව කතන්දරේ. මේකේ තමයි තියෙන කාරණාව තමයි මෙන්න මේ DNA බැඳීමේදී වෙලීමේදී සමහර කොටස් ඕගොල්ලන්ට පේනවා විශේෂයෙන්ම මෙන්න මේ නියුක්ලියෝසෝම ඒකකයේ වටා වෙලිච්ච DNA කොටස් වගේ ඒවා ඉතා තදින් ගැට ගිහිලා තියෙනවා. හරි. අපි දන්නවා DNA වල තියෙනවනේ ප්‍රවේණික තොරතුරු. එතකොට බැරි වෙලා හරි මේ තදින් ගැට ගිහිලා තියෙන ප්‍රදේශයක ප්‍රවේණික තොරතුරු තිබ්බනම් ඒ තොරතුරු නිරාවරණය කරගෙන හරි ප්‍රතිලේඛනය කරන්න. ඒ කියන්නේ DNA එකේ තියෙන තොරතුරු mRNA එකට අරගන්න. ඒක තමයි පළවෙනි පියවර ප්‍රෝටීන් එකක් හදා ගැනීමේ. එතකොට මෙන්න මේ ප්‍රතිලේඛන ක්‍රියාවලිය කරන්න පටන් ගන්න අපි හිතුවොත් අර නියුක්ලියෝසෝම ඒකකේ වටා වෙලිලා තියෙන DNA එක තදින් වෙලිලා තියෙන එක අපිට ලොකු පරිශ්‍රමයක් දරලා ලිහිල් කරගන්න සිද්ධ වෙනවා මුලින්ම. හැබැයි ඇත්ත හරි. එතකොට ඊටාම ලිහිල්ව ඇසිරලා තියෙන කොටස් ඉතා පහසුවෙන් ප්‍රතිලේඛනය සඳහා නිරාවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි කියනවා මේවට සක්‍රීය ලෙස ප්‍රතිලේඛනය වෙමින් පැවතිය හැකි යුක්‍රමටේන් ප්‍රදේශ කියලා. ඒතර ඒ වගේම තමයි ඇත්තටම අපේ ජානමය ලක්ෂණ වලට අපි නිරූපණය කරන ලක්ෂණ වලට අදාළව ප්‍රෝටීන සංශ්ලේෂණය වීම වැඩි හරියක් සිද්ධ වෙන්නේ. නමුත් මෙතනම අපිට කියලා තියෙනවා එහෙමයි කියලා. තදින් නැසිරුණු හෙටරෝක්‍රොමැටින් වලට කෘත්‍යයක් නැහැ කියන්න බෑ. ඒවා වර්ණදේහ තදින් සම්බන්ධ කරගෙන තබා ගැනීම නිසා වර්ණදේහවල ව්‍යුහය පවත්වා ගැනීමට ඒ කියන්නේ වර්ණදේහවල ස්ථාවරත්වය පවත්වා ගැනීමට ජානවල ක්‍රියාකාරීත්වය යාමනය කිරීමට වගේම අපිජාන ආවේනිය එපිජෙනටික්ස් කියලා අපි කියනවා. මම හිතන්නේ 6 වෙනි පාඩමේ යටතේ ඉගෙනගෙන තියෙන ළමයි මේ ගැන දන්නවා ඇති. අපිජාන ආවේනිය පිළිබඳව කරුණු වලට මෙන්න මේ හෙටරෝක්‍රොමැටින් නැමැති තදින් නැසිරුණු ක්‍රොමැටින් දායක වෙනවා කියලා අනුමාන කරනවා. අපි අභිජාන ආවේනිය ගැන දන්නේ නැති කෙනෙක්ට උනත් ඒ ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් විදිහට ඉස්සරහදී මේක ඊටාම තීරණාත්මක විදිහට බලපාන දැන් කිහිපයකදී ඒ ගැන සාකච්ඡා කරනවා. ඒ නිසා බය වෙන්න එපා. හරි. හරි. එතකොට මොන ඔය විදිහට ප්‍රාග්ඥෂ්ටික සහ ශූන්‍යෂ්ටික ජීවීන්ගේ න්‍යෂ්ටිය හෝ නියුක්ලොයිඩ කලාපය තුළ DNA ඇසිරීම කියන කාරණාව අපි සාකච්ඡා කරලා අවසానයි. හරි. අපිට දැන් පටන් ගන්න තියෙනවා අලුත් කොටස ඒ තමයි DNA ප්‍රතිවලිතය. හරි DNA වලට තියෙන ඉතා වැදගත් විශේෂ හැකියාවක් වන DNA ප්‍රතිවලිතය ගැනයි අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ.